Ini mushroom with chicken soup එක. ඈ හරිද? Hi guys, welcome to my YouTube channel. අද අපි ඉතින් ඇවිල්ලා ඉන්නේ සුප් එකක් බොන්න පොඩ්ඩක් රෑ වෙලා. සුප් එකක් බොන්න හිතුණා. ගිහින් බලමු සුප් කරේට. කොහොමද වලි? කොහොමද මේ මොනවද තියෙන්නේ ඔයගොල්ලෝ සුප්? අපේ තියෙනවා mushroom with chicken soup එකක් තියෙනවා. ආයේ vegetable chicken soup තියෙනවා. ආයේ තියෙනවා local ඉඳලා soup තියෙනවා. අර කැමති කියලා අපි දෙන්න. සුප් එකක් බොන්න ඕනේ. බලමුද මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන mushroom with chicken soup එක. සුවඳ එනවා මාරට ඈ. පට්ට සුවඳක් තියෙන්නේ. ආයේ වලට තියෙනවා chicken with vegetable. ආයේ සිද්ධියට හදලා තියෙනවා. ඔයාමද හදන්නේ මේක? මේක මම්මයි හදන්නේ. ආයේ තියෙනවා local ඉඳලා හදපු soup එකක්. මේක local ඉඳලා දාලා ඔයිල්ලා දාලා අපි දෙන්නකෝ බලන්න සුප් එක. ඒක සුවඳයි guys. ඒක නම් එන්නේ vegetable සුවඳක් එන්නේ. vegetable පොඩක් දාලා තියෙනවා මේකේ. ඒක තුනුවෙන් තියෙන guys. දුම දාන එකෙත්. අපි try කරලා බලමු taste එක කොහොමද කියලා. chicken curry තියෙන guys මේකේ. chicken curry එක අපි try කරලා බලමු. maru guys. ඇත්තම සුපිරි guys. හොඳ taste එකක් තියෙන සුප් එකේ. අපි පොඩ්ඩක් price අහලා ඉමු. මල්ලි. කීයද මේ ගාන? රුපියල් 250ට ඉතින් මේ වගේ vegetable දාලා chicken දාලා මෙච්චර ගොඩක් දෙන්නේ පාරු නැද්ද? බුල්ලාබයක් තියන සමාජ සත්කාරයක් වගේ කරනවා. අනිවාර්යයෙන් අපි ගෙදර මේ වගේ සුප් එකක් 250ට හදාගන්න ගියා නම් 250කින් අතන මේ කාලේ හදන්න බෑනේ මේ වගේ සුප් එක. ගෙදර chicken ගන්න ඕනේ, vegetable ගන්න ඕනේ. එතකොට ඉතින් 250 නෙවෙයි 10ක් විතර කිට් වෙන මේ වගේ සුප් එකක් ගෙදර බොන්න ගියා. ඇත්තටම රසයි. ටේස්ට් එක හොඳයි. guys ඉතින් සුප් එක නම් මරු. මේක තියෙන්නේ සුප් කඩේ තියෙන්නේ මේ ගම පන්සල පාරේ මේ පැත්ත පාන් කඩ හන්දිය මේ පැත්ත කටෝපිටිය පල්ලියට යන පාර හන්දිය පේන දුර මීටර 100ක්වත් නැහැ. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට සුප් එකක් බීලා try කරලා බලන්න. රුපියල් 250ට සුපිරිම සුප් එකක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඇවිල්ලා ඕගොල්ලෝ ටේස්ට් කරලා බලන්න සුප් එක කොහොමද කියලා. වෙලාසින් ඔයාලට කෝල් එකක් දුන්නොත් මෙතන බයිට් එක උනත් සදා ගන්න පුළුවන් නේ බාබකියු එක. ඔයා රෙඩි කරලා දෙනවනේ. මොනවද රෙඩි කරලා දෙන්න පුළුවන්. මම ඔය contact number එක දාන්න යටින්. එහෙම වුණොත් උණු කෙනෙක්ට ඇවිල්ලා වෙලාසින් කෝල් කරලා තිබ්බම ඔයා රෙඩි කරලා තියන්න පුළුවන් නේ. ආව ගත්ත ගියා. guys ඉතින් මෙතන සුප් විතරක් නෙවෙයි තියෙන්නේ බාබකියු
තියෙනවා. අද අපි ඉතින් එන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච නිසා චිකන් විතරයි අද ඉතුරුලා තියෙන්නේ. අපි එන්න පොඩ්ඩක් රෑ වුණා. මේ බාබකෝ ඉතින් ලස්සන ඩෙකොරේට් කරලා ඔයගොල්ලන්ට අරන් යනවා නම් මේක අරන් යන්න පුළුවන් බයික් එකට ඉතින් සුපිරියට එකක් ඩෙකොරේට් කරලා දෙනවා. අපි මේක ටෙස්ට් කරලා බලමු. බාබකෝත් ඉතින් අපි ඉස්සරහම තමයි මේ කරේ බාබකෝ කරේ. උණුවෙන් තියෙනවා ගයිස්. ලස්සන ඩෙකොරේට් කරලා මේක දැක්කමත් ඉතින් බඩ පිරෙනවා. අපි ටෙස්ට් කරලා බලමු කොහොමද කියලා රස. චිකන් කෑල්ලක් කඩාගෙන ගයිස්. සෝස් එකක් දුන්නා මේගොල්ලෝ. සෝස් එකයි ලුණු කෑල්ලයි මාළු මික්ස් කෑල්ලයි ගයිස්. තුරුම එකට තමයි අන්න රසයි ගයිස්. හොඳ සීසන් එකලා දිනවා චිකන් එක. අපි නිකන් චිකන් කෑල්ලක් විතරක් සෝස් එක try කරලා බලමු. සුපිරි ගයිස්. ටේස්ට් එක සුපිරියටම තියෙනවා. පංකාදු බයි ගයිස්. චිකන් එක නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මෙතෙන්ට ආවොත් සුප් එක විතරක් එපා බාබකියු try කරලා බලන්න. සොප් එක කියලා අරින්නේ කඩේ කියලා අරින්නේ ඔයගොල්ලෝ මේ අයම දැන් කී වගේ නම් ඉන්නවද රෑ 10 මාර විතර ඉන්නවා නේ. ජයසිරින් බාබකියු කරන වැඩේ දුන්නා මස් කටු ටික විතරයි ඉතුරු. අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එල්ල මෙතෙන් try කරලා බලන්න. බාබකියු එක try කරන සුප් එක try කරන දෙකම මරේමවලු සුපිරම තිබ්බා. මේ වගේ වීඩියෝ ඉදිරියට බලා ගන්න මාව subscribe කරලා තියාගන්න like කරන්න comment කරන්න share කරන්න. එහෙනම් මම වීඩියෝ ගේම් කරනවා. හැමෝටම ජය වේවා.